අයිබෝන් කියෝලා ඔන්න කාලෙකට පස්සේ අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයගොල්ලෝ හම්බ වෙන්න ආවා. න්‍යූසීලන්තේ එන්න බලාගෙන ඉන්න ගොඩක් අය මගෙන් අහන දෙයක් තමයි කොහොමද এডুকেෂන් සිස්ටම් එක හොඳයිද කියන එක අහනවා. ඒ වගේම ෆ්‍රීද කොච්චර ගාණක් ගෙවන්න ඕනේද වගේ ප්‍රශ්න ගොඩක් අයට තියෙනවා. ඉතින් මට හිතුණාද නිව්සීලන්ත এডুকেෂන් සිස්ටම් එක ගැන පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් කරන්න. ඉතින් මේක මගේ අත්දැකීමෙන් සහ මම දන්න දේවල් වලින් විතරයි කියන්නේ. ඊට වඩා දේවල් වීඩියෝ එක බලලා කවුරුම හරි කෙනෙක් දන්නවනම් ඔයාලගේ එක්ස්පීරියන්ස් එකක් පුළුවන් නම් කමෙන්ට් එකක් දාලා කියන්න. එතකොට හැමෝටම දැනගන්න පුළුවන්. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. නිව්සීලන්ත এডুকেෂන් සිස්ටම් එක ගත්තොත් ඉස්ලාම කින්ඩර්ගාර්ටන් තියෙනවා, ඊළඟට ප්‍රයිමරි এডুকেෂන්, ඊළඟට ඉන්ටර්මීඩියට් ලෙවල් එකේ এডুকেෂන් එක තියෙනවා, ඊළඟට කොලෙජ් ලෙවල්, ඊළඟට යුනිවර්සිටි ලෙවල් කියලා තියෙනවා. ගොඩක් වෙලාවට තීරණය කරන්න අමාරුයි මේ ඉස්කෝලේ තමයි හොඳම, මේ ඉස්කෝලේ හොඳ නැහැ එහෙම කියලා. ගොඩක් ඉස්කෝල රජයේ ඉස්කෝල ඒවා එකම විදිහක එකම කරිකියුලම් එකකට වැඩ කරන්නේ. ගොඩක් හොඳයි ඒ ඉස්කෝල. තමන් ඉන්න ඒරියා එකේ තියෙන ස්කූල් සෝන් එකට අදාළව තියෙන ඉස්කෝල වලට තමයි ළමයාව ඇතුළත් කරන්න පුළුවන්. ඔයාලට කිලෝමීටර් 5ක් 10ක් ඈතින් තියෙන ඉස්කෝලයකට ළමයාව දාන්න බෑ. ඔයාගේ සෝන් එකේ ප්‍රයිමරි ලෙවල් හරි ඉන්ටර්මීඩියට් ලෙවල් හරි හයිස්කූල් එකේ හරි ඉස්කෝලයක් තියෙද්දි වෙන දිහාවකකට දාන්න ගොඩක් වෙලාවට බෑ. නවසීලන්තේ ගොඩක් අය එන්නේ මාස්ටර්ස් ඩිග්‍රී වලටනේ. ඉතින් එහෙම එද්දී ඔයාලගේ දරුවට යුනිවර්සිටි ලෙවල් එක ඇරෙන්න එතනින් පහළට තියෙන එඩියුකේෂන් ලෙවල් හැම එකම ඔයාලට ෆ්‍රී හම්බ වෙනවා. ඔයාගේ දරුවා අවුරුදු 5ට අඩුයි නම් විසිට වීසා එකක් හම්බෙන්නේ. අවුරුදු 5ට වැඩි වුණාම එයාලට ස්ටුඩන්ට් වීසා එකක් හම්බ වෙනවා. ඉතින් ස්ටුඩන්ට් වීසා එක යටතේ මුදල් ගෙවන්නේ නැතුව ෆ්‍රී එඩියුකේෂන් එක ලබා ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ හින්දා නවසීලන්තේ මාස්ටර්ස් වලට PhD වලට සහ ඒ වර්ක් වීසා වලට හරි මොනකට හරි එනවා නම් එඩියුකේෂන් සිස්ටම් එකට සල්ලි ගෙවන්න ඕනද කියලා බය වෙන්න එපා. කැතලික් ස්කූල් එකකට එහෙම නැත්නම් වෙනත් ප්‍රයිවට් ස්කූල් එකකට ළමයව දාන්න එතන ගාණක් ගෙවන්න වෙනවා. හැබැයි මම දන්න විදිහට අවුරුද්දටම ඩොලර් 1000කට වඩා අඩු ගාණක් තමයි ගෙවන්න තියෙන්නේ. එහෙම නැත්නම් වාජේ වෙනත් පාසලකට ළමයව ඇතුළත් කරන්න පුළුවන්. හැබැයි ඉතින් මෙහි තියෙන ස්ටේෂනරිස් වලට ඔයාට ගෙවන්න වෙනවා. සමහර ස්කූල්ස් වල ස්ටේෂනරිස් උනත් ඉස්කෝලෙන් සපයන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ කමියුනිටි සපෝට් එකත් එක්ක යන සමහර ස්කූල්ස් තියෙනවා. ඉතින් ඒ වගේ වය නම් ස්ටේෂනරිස් උනත් සල්ලි දීලා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ, ඉස්කෝලෙම දෙනවා. ඒ වගේම සමහර ඉස්කෝල තියෙනවා කමියුනිටි එකේ ඉන්න ව්‍යාපාරිකයන් දානපතියන් එකතු වෙලා ඒ ඉස්කෝලේ දවල් කෑමත් ලබා දෙනවා. ඒ වගේ ඉස්කෝලේ ඔයාගේ ළමයා යනවා නම් මෝර්නින් ස්නැක් එක විදිහට මොන හරි පොඩි දෙයක්, යෝගට් එකක්, බිස්කට්, පාන් වගේ දේවල් ටිකක් තමයි යවන්න තියෙන්නේ. මේන් මීල් එක කියන්නේ ලන්ච් එක අනිවාර්යෙන් ඉස්කෝලෙන් හම්බ වෙනවා. එහෙම තව දෙයක් තමයි මෙහි යන ළමයින්ගේ බෑග් වල තියෙන්නේ කැම් පෙට්ටිය සහ වතුර බෝතලේ විතරයි. අපි ඉස්සරහට පොත් කියලා ලොකු පොත් සෙට් එකයි, ලියන පොත් කියලා වෙනම සෙට් එකයි ඔක්කොම දාගෙන කිලෝ 40ක් විතර පිටේ එල්ලගෙන යන්නේ. මේ ළමයිට මොනවත් නැහැ. ගොඩක් වෙලාවට කැම් පෙට්ටිය සහ වතුර බෝතලේ තමයි ලයිබ්‍රරි එකෙන් ගේන පොඩි පොත් දෙක තුනක් අරගෙන යනවා. එච්චරමයි බෑග් වල තියෙන්නේ, වෙන මුකුත් නැහැ. ඉස්කෝලේ තමයි පොත් ටික තියෙන්නේ, ඔක්කොම කරන්නේ. ඒවා හැම දෙයක්ම ඒ ළමයාගේ ප්‍රොග්‍රස් එක කතා කරලා ඉවර වෙලා අවුරුද්ද අවසානයේ ඔයාලට ගෙදරට එවනවා. එතකොට බලා ගන්න පුළුවන් මොනවද කරලා තියෙන්නේ කියලා. පොඩි මීටින් එකක් තියෙනවා විනාඩි 10ක් 15ක වගේ පොඩි මීටින් එකක් හැම ටර්ම් එකක අවසානයේකම තියෙනවා. ක්ලාස් ටීචර්ත් එක්ක අම්මයි ළමයයි ඩිස්කස් කරනවා කොහොමද එයාගේ এডুকেෂන් ලෙවල් එක ගැන කියලා. එක්ස්ට්‍රා සපෝට් එකක් ළමයාට දෙන්න අවශ්‍ය නම් ඒ කියන්නේ සමහර වෙලාවට අල්ලගන්න බැරි පාඩම් මොන හරි තියෙනවා නම් එයාලා ඉස්කෝලෙන් වෙනම කියනවා. එතකොට අපිට ඒ ගැන ફોකස් කරලා වැඩිපුර ටිකක් ළමයාට ඒ අවධානය දෙන්න පුළුවන්. එහෙම නැතුව ප්‍රෙෂර් එකක් දීලා අධ්‍යාපනය පොවන්න හදන්නේ නැහැ. ඒක සැහැල්ලුවෙන් ඉගෙන ගන්න තමයි යාලට අවස්ථාව දෙන්නේ. ඒ ගොඩක් වෙලාවට ළමයිව ඇප්‍රීෂিয়েට් කරනවා, ඒගොල්ලෝ කරන දේවල් අගය කරනවා, හැම වෙලේම කියන්නේ ඒ නන්දුව වැඩි කරන වචන. තව දෙයක් තමයි ළමයිට එළියේ සෙල්ලම් කරන්න, ස්පෝර්ට්ස් වලට, ස්විමින් වලට ගොඩාක් අවස්ථාවල් තියෙනවා. ස්විමින් කියන එක අනිවාර්ය දෙයක්. සමය එක පටන් ගත්තට පස්සේ අනිවාර්යයෙන්ම ඕටම් එක වෙනකම්ම ස්විමින් ක්ලාසස් යනවා ඉස්කෝලේ. හැම ඉස්කෝලේකම ස්විමින් පූල් එකක් තියෙනවා. වෙලාවට ස්පෝර්ට්ස් වලට ගොඩාක් අවස්ථාවන් හම්බ වෙනවා ඉස්සරහට යන්න. ඊට අමතරව කැමති නම් එක එක ස්පෝර්ට්ස් ක්ලබ්ස් වලට ජොයින් වෙලා හැමදාම ප්ලේ කරන්න, ඒ වගේ දේවල් වලට යන්නත් පුළුවන්. කල්චර් එකත් ගොඩක් වැදගත් වෙනවා. මෙහි මෞරි කල්චර් එකනේ ගොඩක් වෙලාවට තියෙන්නේ. වෙස්ටර්න් කල්චර් එකේ ඉතින් ගොඩක් දේවල් නැහැනේ කල්චර් එක කියලා සෙලිබ්‍රේට් කරන්නේ. ඉතින් මෞරි කල්චර් එකේ තියෙන මටාරි කී වලට කපා හකා වගේ ගොඩාක් දේවල් වලට
හැමෝම ළමයි සහභාගී වෙනවා. ඉතින් ප්‍රයිමරි ලෙවල් එකේදී ගොඩක් වෙලාවට ළමයාට බේසික් මැතමැටික්ස්, පොඩි සයන්ස් එක්ස්පෙරිමන්ට්ස්, ඒ වගේම පරිසරයත් එක්ක ඉගෙන ගන්න ඒවා, ස්පෝර්ට්ස් කරන ඒවා, ස්විමිං, එයාලගේ නිර්මාණශීලීත්වය එළියට ගන්න දේවල්, ඒ වගේ දේවල් තමයි ගොඩක් වෙලාවට ફોකස් කරන්නේ. ආර්ට්ස්, මියුසික් ෆීල්ඩ්ස් ට්‍රිප් එකක් ගිහිල්ලා මියුසියම්ස් වලට, ආර්ට් ගැලරීස් වලට, ඒ වගේ මුහුදු වෙරළ ඒවල් වලට එකක් ගිහිල්ලා ඒ වගේ තියෙන දේවල් ඉගෙන ගන්න, ඒ වගේ දේවල් නිර්මාණය කරන්න වගේ දේවල් තමයි ගොඩක් වෙලාවට අවස්ථාව ලබා දෙන්නේ. කම්පියුටර්ස් වලින්, ටැබ්ලට්ස් වලින් එක පොඩි දේවල් හදන්න, නිර්මාණය කරන්න, පොඩි කෝඩිං ඇක්ටිවිටීස් වගේ දේවලුත් කියලා දෙනවා ප්‍රයිමරි ලෙවල් එකේ චුට්ටක් උඩ ක්ලාසස් වලට එද්දි. වගේම යාළගේ ගතිගුණ තියෙනවනේ පොඩි හොඳ ස්කිල්ස්, ඒ වගේ දේවල් වලට ඇප්‍රීෂিয়েට් කරලා සහතික දෙනවා. ඉතින් ගොඩක් ළමයි ගොඩක් ආසාවෙන් ඉස්කෝලේ යනවා. එන්න සතුටින් ඉගෙන ගන්නවා. මොකද ලොකු ෆෝස් කිරීමක් නැහැ. ගොඩක් දේවල් කරන්නත් නෑ, හෝම්වර්ක් නැහැ, පොඩි රීඩිං, ලයිබ්‍රරි බුක්ස් විතරයි යාලට එක්ස්ට්‍රා වර්ක් එකක් විදිහට ගෙදර ගේනවා නම් හැම වෙන්නේ. ඉතින් ඒ හින්දා ඒගොල්ලෝ සතුටින් ඉගෙන ගන්නවා මේ ප්‍රයිමරි ලෙවල් එකේදී. ඊළඟට ඉන්ටර්මීඩියට් ලෙවල් එකේදී, ඉන්ටර්මීඩියට් ලෙවල් එක කියන්නේ චුට්ටක් මේගොල්ලෝගේ ටීනේජ් එක කාලෙදි. එතකොට යාලගේ ඉන්ඩිපෙන්ඩන්සි එකත් එක්ක සයන්ස් එක්ස්පෙරිමන්ට්ස්, advanced mathematics, advanced English, art, music, dancers වලින් ඉස්සරහට කරගෙන යන ගොඩක් වෙලාවට අවස්ථාව හම්බ වෙනවා. ඒ වගේම පොඩි ප්‍රොජෙක්ට්ස් කරන්න, කැම්පින් යන්න, හිම තියෙන කාලේට ස්කීයින් වගේ දේවල් වලට එක්කන් ගිහිල්ලා අවස්ථාවක් ලබා දෙන්න, යාළුවොත් එක්ක එකට වැඩ කරන ඒවා, ටීම් වර්ක් එක, ලීඩර්ෂිප් ස්කිල්ස් වගේ දේවල් ගොඩක් වෙලාවට මේ ඉන්ටර්මීඩියට් ලෙවල් එකේදී දරුවන්ට ලබා දෙනවා. ඒ වගේම සෙක්ෂුවල් එඩියුකේෂන් එක ගැන කතා කරන්න ඕනේ. ඉතින් සෙක්ෂුවල් එඩියුකේෂන් එක කියන එක ප්‍රයිමරි ලෙවල් එකේ අවසානයේ ඉන්න සීනියර් ස්ටුඩන්ට්ස්ලාට අනිවාර්යයෙන්ම හම්බෙන දෙයක්. ගෑනු ළමයි පිරිමි ළමයි දෙකොල්ලම ඉස්සරහා එයාලට ඒ එඩියුකේෂන් එක ලබා දෙනවා. ඊට පස්සේ එයාලා ඉන්ටර්මීඩියට් ආවම ඊට වඩා ටිකක් ඉහළ ලෙවල් එකක සෙක්ෂුවල් එඩියුකේෂන් එකකුත් ලබා දෙනවා. මොකද ටීනේජ් ලෙවල් එකේදී ගොඩක් වෙලාවට ඒ ළමයින්ගේ හෝමෝන වෙනස් වෙනවා. ඉතින් ඒගොල්ලොන්ට මේ දේවල් දැනගන්න එක ගොඩක් වැදගත් වෙනවා. දේවල් වගේම කම්පියුටර්ස්, කෝඩිං, වුඩ් වර්ක්, සෞඛ්‍ය ගැන හැමදේම පොඩි ප්‍රොජෙක්ට්ස් කරන්න, ඒ වගේම කල්චරල් පර්ෆෝමන්ස් කරන්න, ප්‍රසන්ටේෂන්ස් කරන්න වගේ දේවල් වලට ලොකු අවස්ථාවන් හම්බ වෙනවා මේ ඉන්ටර්මීඩියට් කාලේ. ඊළඟට හයි ස්කූල් එකේදී ගොඩක් වෙලාවට ඒගොල්ලන්ට සබ්ජෙක්ට්ස් තියෙනවා තෝරගන්න. ඉතින් මේ සබ්ජෙක්ට්ස් තෝරගන්නේ ගොඩක් අය ඒගොල්ලෝගේ ඉස්සරහා ෆියුචර් කැරියර් එකට අදාළ වෙන දේවල්. උදාහරණයක් විදිහට අපි කලින් වැඩ කරපු තැන රෙස්ට් හෝම් එකට එනවා හයි ස්කූල් එකේ ළමයි. එයාලට සති දෙකක් වගේ කාලයක් තියෙනවා ඇවිල්ලා කොහොමද මේ දේවල් වෙන්නේ කියලා ඉගෙන ගන්න. ඒකෙන් එයාලා තීරණය කරනවා එයාලා ඒ වගේ ජොබ් එකකට යනවාද ඉස්සරහට නැද්ද කියන එක ගැන. මේක හරිම වටින දෙයක්. ඕනෙම දෙයක ඔයාලා මේ තෝරගන්න සබ්ජෙක්ට්ස් වල ඒ අදාළ ෆීල්ඩ් එකේ තැන්වල ගිහිල්ලා වොලන්ටියර් විදිහට පොඩි කාලයක් වැඩ කරන්න අවස්ථාව දෙනවා. එතකොට ඔයාලට දැනගන්න පුළුවන් මේ ෆීල්ඩ් එකේදී කොයි වගේ විදිහටද වැඩ කරන්නේ, කොහොමද දේවල් කියලා එයාලට ප්‍රැක්ටිකලි අවස්ථාව හම්බ වෙනවා. මෙතනදී ඔයාලට කොමර්ස් සබ්ජෙක්ට්, කම්පියුටර් වලට අදාළව පුළුවන් ඊළඟ සයන්ස්, මැත්ස්, ඉන්ජිනියරින් සබ්ජෙක්ට්ස්. ප්‍රති කැරියර් එක තෝරගන්න අවශ්‍ය වෙන සබ්ජෙක්ට්ස් තමයි හයි ස්කූල් ලෙවල් එකේදී තියෙන්නේ. ඉතින් මෙතනදී ගොඩක් වෙලාවට ප්‍රසන්ටේෂන්, ප්‍රොජෙක්ට්ස්, අසයින්මන්ට්ස්, රිසර්ච් වෙලාවට කරන්න තියෙනවා. ඉතින් ඒත් එක්ක ඒ ළමයි ගොඩාක් බිසි. ඉතින් සමහර වෙලාවට මේ දේවල් වලින් මග ඇරලා යන ළමයිනුත් ඉන්නවා. පෝස් කරන්න නැහැනේ ඔයා ඉස්කෝලේ එන්න ඕනි, ඉගෙන ගන්න ඕනි, විභාග පාස් වෙන්න ඕනි, ෆේල් වෙන්න බෑ ආරම්භණම් කියලා. ඒ හින්දා එතනින් මග ඇරලා වෙන පැති වලට යන ළමයිනුත් නැතුව නෙවෙයි. ඒ හින්දා අපි අපේ ළමයි ගැන පොඩි අවධානයක් තියෙන්න ඕනේ. හයි ස්කූල් එකේ ඉවර වෙච්ච ගමන් ඔයාට අතේ සල්ලි නැත්තම්, ඔයාගේ දෙමාපියන්ට සල්ලි නැත්තම් ඒ ළමයින්ට පුළුවන් ටික කාලයක් වැඩ කරලා එහෙම නැත්නම් වෙනත් රටක ගිහිල්ලා වැඩ කරලා ඇවිල්ලා ඒ සල්ලි එකතු කරගෙන ගිහිල්ලා පස්සේ උනත් යුනිවර්සිටි එකට ජොයින් වෙන්න පුළුවන්. යුනිවර්සිටි ලෙවල් එකේ උනත් එක ටෙක්නිකල් කොලෙජ් තියෙනවා, ඩිප්ලෝමා එඩියුකේෂන් ලෙවල්, සර්ටිෆිකේට් ලෙවල් එක කෝසස් තියෙනවා. ඉතින් ඒවත් එක්ක ගිහිල්ලා කැමති ජොබ් එකකට ජොයින් වෙන්න යාලට අවස්ථාව තියෙනවා. මම දන්න මගේ යාළුවෙක් ඉන්නවා, ළමයි 4 දෙනෙක් ඉන්නවා. දැන් අවුරුදු 30ක් පැනලා දැන් තමයි යා ස්ටඩීස් කරන්නේ. යා අර 18 කාලේ ස්ටඩි කරේ නෑ. ඒ කාලේ පිස්සු කෙලකෙල ඉඳලා දැන් තමයි ඉගෙනගෙන එයාගේ රස්සාවකට යන්න බලාපොරොත්තුවක් තියෙන්නේ. අපේ වගේ රටවල් වල ලෙවල් ඉවර වෙලා යුනිවර්සිටි එකට යන්න බැරි වුණොත් එතනින් මේ ළමයිගේ ජීවිතේ කඩා වැටෙනවා වගේ හරියට ජොබ් එකක් කරගන්න බෑ. වගේ දේවල් බවට පත් වෙන. නමුත් මෙහි ඔයාලට යුනිවර්සිටි යන්න බැරි වුණත්
වෙන මොනවා හරි රස්සාවක් කරන්න පුළුවන්. ඒ වගේම පස්සේ යුනිවර්සිටි එකට ජොයින් වෙන්න පුළුවන්. අවුරුදු 40 50 වුණත් ඔයාලට යුනිවර්සිටි එකකට ජොයින් වෙලා ඔයා කැමති දෙයක් ඉගෙනගෙන ඔයාගේ ඉස්සරහා කරන රස්සාව තීරණය කරගන්න පුළුවන්. අපේ රටේ ෆ්‍රී එඩියුකේෂන් සිස්ටම් එක නිසා තමයි අපි අද මෙතන ඉන්නේ. ඒකට අපි ණය ගැති. දැන් මෙහි සල්ලි තියෙන්න ඕනේ යුනිවර්සිටි එකට යන්න. අරහේ අනිවාර්යයෙන්ම යුනිවර්සිටි ලෙවල් එකට පාස් වෙන්න ඕනේ යුනිවර්සිටි එකට යන්න. ඔයාලා නවසීලන්තයට ආවොත් ගොඩක් අවස්ථාවන් තියෙනවා ළමයිට ඉගෙන ගන්න. එයාලගේ ඇකඩමික් ලෙවල් එක විතරක් නෙමෙයි. එයාලගේ qualities, එයාලගේ skills, ඒ වගේම එයාලගේ තියෙන සැඟවිලා තියෙන හැකියාවන් එළියට අරගෙන ඒවත් එක්ක ඉස්සරහට යන්න ගොඩාක් අවස්ථා තියෙනවා. අපි කියමු ඔයා යුනිවර්සිටි ගිහිල්ලා මොන හරි ඉගෙනගෙන ඔයා ඊට පස්සේ ජොබ් එකක් කරනවා. නමුත් ඔයාට ඒක එපා කියලා හිතුණොත් ඔයාට පුළුවන් තව යුනිවර්සිටි එකට ජොයින් වෙලා වෙනත් සබ්ජෙක්ට් එකක් කරලා වෙනස්ම විදිහේ රස්සාවකට යන්න. මම දැන් නර්සස්ලා ඉන්නවා. ඒගොල්ලෝ කලින් මෙරින් බයොලොජි වගේ දේවල් හදාලා බයොලොජි වලට අදාළ ජොබ් එකක් තමයි කරලා තියෙන්නේ. පස්සේ ආ නර්සිං ඉගෙනගෙන දැන් නර්ස් කෙනෙක් විදිහට වැඩ කරනවා. ඉතින් මේ වගේ කවුරුත් ඔයාව ජජ් කරන්නේ නැහැ. ඔයාට ඕනි දවසක ඕනි කාලෙක ඔයාට ඉගෙන ගන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේම ඉගෙන ගන්න ඕනිමයි කියලාත් නැහැ. ඉගෙන ගන්න බෑ කියලා හිතනවා. එක එක ට්‍රේඩ්ස් තියෙනවා ජොයින් වෙන්න පුළුවන්. ප්ලම්බිං, කාපෙන්ටිං, ඒ වගේම හෙයාර් ඩ්‍රෙසිං, කුකින්, චෙෆ් වගේ ජොබ්ස් වලට ඒ වගේම එක එක જાතියේ ජොබ්ස් තියෙනවා. ඉතින් ඔයාට ඒ වගේ දේවල් වලට ජොයින් වෙන්න පුළුවන්. ඉතින් අවස්ථාවන් ගොඩාක් තියෙනවා. පොතම නෙවෙයි එඩියුකේෂන් එක කියන එක තමයි නවසීලන්තයේ ෆෝකස් එක වෙලා තියෙන්නේ. ඔයා නිව්සීලන්ත වලට එන්න හිතන් ඉන්න දෙමාපියෙක් නම් අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ දෙයක් තමයි ඔයාගේ ළමයාට පොතෙන් ඉගෙන ගන්න දේවල් වගේම සමාජයෙන් ඉගෙන ගන්න දේවල්, පරිසරයෙන් ඉගෙන ගන්න දේවල්, ඔයගේ හැකියාවන් වර්ධනය කරගන්න ඕන කරන අධ්‍යාපන ක්‍රමයක් නවසීලන්තය ඇතුලේ තියෙනවා. අවුරුදු 5 ඉඳන් අවුරුදු 18 වෙනකම් ෆ්‍රී එඩියුකේෂන් සිස්ටම් එකක් තියෙනවා. යුනිවර්සිටි ලෙවල් එකකට යනවා නම් අනිවාර්යයෙන්ම ඔයාට ලෝකල් ෆී එක ගෙවන්න වෙනවා. ඔයාට රෙසිඩන්සි නැත්තම් ඔයාට ඉන්ටර්නැෂනල් ෆී එක දරුවට ගෙවන්න වෙනවා. ඉතින් ඒ විදිහට තමයි නවසීලන්තයේ එඩියුකේෂන් සිස්ටම් එක යන්නේ. මම හිතනවා මේ වීඩියෝ එක තේරෙන්නේ නැති කියලා. එහෙනම් තවත් වීඩියෝ එකකින් ආයෙ හමු වෙනකන් ගිහිල්ලා එන්නම්. කියෝරා.